සියා පොඩක්ෂන් අද අපි බලන්න යන්නේ මේ අමුතුම ගහක්. ඒක තියෙන්නේ මේ සාමාන්‍ය ගම්වල. මේ අපි ඉස්සරහට ගිහිල්ලා බලමු මේ. ඔය ඉතින් යන් එන ඉස්සරහට බලන්න ගහ මොකක්ද කියලා. ඉතින් මේක දන්න කට්ටියක් තියෙනවා ගම්වල කට්ටිය නම් දන්නවා කොහොමද. ඉතින් අර ටවුන් බද ප්‍රදේශවල කට්ටිය නම් දන්නේ නැහැ මේක මොකක්ද කියලා. ඉතින් ගිහින් බලමු මොකක්ද කියලා ගහ. පොඩ්ඩක් යන්න අමාරුයි. ඉතින් උරුඟු පැල ලොකු වෙලා තියෙන හින්දා කහනවා කියන්නේ. ඔන්න ඉතින් තියෙනවා ගහ. මේක තමයි ගහ. ඉතින් මේකට කියන්නේ මඩු ගහ කියලා. ඉතින් මඩු ගෙඩිත් ඇති. තියෙනවා අපිට පේනවා. ඉතින් මේ සූම් කරලා පෙන්නන්න මේ තියෙන්නේ මඩු ගෙඩි. මේ තියෙන්නේ පොඩි ගෙඩි. තාම පොඩි ගෙඩි. ඔය තියෙන්නේ මාස දෙකක් විතර යනකොට පැහි. ඔය තියෙන්නේ මඩු ගෙඩි. ඔය තමයි මඩු ගෙඩි කියන්නේ. ඉතින් ඔන්න මඩු ගහ මේක. ඔක තමයි ඉතින් මඩු ගහ. ඉතින් මේ කොලේ හැඩේ මඩු ගහේ මේ කටු තියෙනවා මේ ගෙවල් වලට එහෙම ගන්න මේ. ගෙවල් වල ලස්සන කරන්න ගන්න කියන අර අලංකරණ කටයුතු. අලංකරණේ කියන්නේ අර මගුල් ගෙවල් වලදී එහෙම ගන්නවනේ. අර පොඩ්ඩ සරසන්න. මේ කටු හැම තියෙනවා මේ සාමාන්‍ය අල්ලන්න අමාරු. අල්ලන්න අමාරු කටු තියෙනවා. ඉතින් මේ තියෙන මඩු ගහ. ඉතින් පොඩ්ඩක් බලමු ගහවතේ. ඉතින් ඔය විදිහට තමයි ගහ තියෙන්නේ. ඉතින් ඔන්න ඉතින් මඩු ගහ දැකලා නැති කට්ටිය ඉතින් බලා ගන්න වීඩියෝ එකක් ගෙනාවා. මඩු ගෙඩි. මේ තියෙන මඩු වල ගෙඩි. ඉතින් මේ තියෙන ඇතුලේ ස්වභාවය. ඇතුළ ඔය වගේ තියෙන්නේ. ඉතින් මේ තියෙන මඩු ගෙඩි. මේ මඩු ගහ. ඉතින් ඔන්න දැන් ගෙඩි තාම පැහිලා මදි. දැන් මාසයක් දෙකක් විතර යයි පැහිලා. මාසයක් දෙකක් විතර යනවා. හොඳට මඩු ගෙඩි පැහිනවා. හොඳට කහ පාට වෙනවා. එතකොට තමයි ඔය ඉතින් මඩු ගෙඩිත් පෙන්නවා. දැකලා නැති ඉතින් බලන්න ෂෙයා කරලා තියාගන්න. අපි සබ්ස්ක්‍රයිබ් කරලා එහෙනම් තියාගන්න. සබ්ස්ක්‍රයිබ් කරලා පේජ් එකත් ෆලෝ කරලා තියාගන්න. එහෙනම් එහෙනම් ජය වේවා ජය වේවා සෙට් එකට.